මේ සාමය කියන එක ගොඩක් වෙලාවට ලෝකේ නැතුවම බැරි කතාවක් වෙනවා. සාමය ගැන කතා කරනවා නම් මිට අවුරුදු 2000කට 2500කට ප්‍රථම බුදුරජාණන් වහන්සේගේ සමයේ අපි දන්නවා සාමය වෙනුවෙන් කළ වැඩ කටයුත්ත මොකද ගංගක වතුරට ගහ ගැනීම සම්බන්ධව දෙපාර්ශ්වයක් අතර ඇති වූ ප්‍රශ්නයක් කොහොමද බුදුන් සමයේ ඒ වගේම ලංකාවත් තියෙන මැණික් පුටුවට චූලෝදර සහ මහෝදර අතර ඇති වූ අරගලයේදී බුදුන් වහන්සේ වැඩලා ඒ ආකාරයෙන් දේශනා කළා. මේ හැම එකක්ම ඉතිහාසයේ තියෙනවා. වේවැල් කෙටියේ සෙල්ලිපි, පස්වෙනි මිහිඳු රජුගේ සෙල්ලිපි, එදින් ගියාට පස්සේ අපි දන්නවා සියලු සෙල්ලිපි වල මේක සඳහන්. ඒ විතරක් නෙමෙයි සුද්ධ වූ පුරාණේ විශේෂයෙන්ම නබි නායකතුමාගේ දේශනවල හැමතැනම තියෙන සාමය. ඒ වගේම තමයි කතෝලික ධර්ම ගත්ත විශේෂයෙන්ම අපි දන්නවා බයිබලයේ තුල තියෙන මේ සාම සාකච්ඡාව හරි වැඩි. දැන් මම කතා කරන්නේ ශ්‍රී ලංකාවේ දායකත්වය කොහොමද අන්තර්ජාතික සාමයට වැදගත් වන්නේ කියලා. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල 1960 තමයි කොංගෝ කියන රාජ්‍යයට සාම හමුදාවක් ලංකාවෙන් ගියේ. සාමාන්‍යයෙන් පීස් කීපර්ස්ලා පීස් ඔබ්සර්වර්ස්ලා නිකන් අරින්නේ නැහැ. රටක අභ්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ක්ලියරන්ස් එකක් දෙන්න. ඒ ක්ලියරන්ස් එක දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට අන්තර්ජාතිකව එහෙම යන්න මානව හිමිකම් පිළිබඳ උල්ලංඝනය වීම වෙලා තියෙනවා නම් ඒ කියන අය. නමුත් 1960 කොංගෝ රාජ්‍යයට ලංකාවේ ප්‍රථම මිෂන් එක ගියා. එතනින් පස්සේ අපි දන්නවා මෑත කාලෙක වෙනකන් සුඩාන් දකුණු සුඩානය, මලාවි, ලෙබනනය, ඒ වගේ හයිටි කියන ඕ රාජ්‍යවල සාමය පිළිබඳ ඒ ඇවිල්ලා නිල් පාට කැප් එක දාන්නේ නිල් පාට. හැබැයි ලංකාවේ ට්‍රීට් කරන්නේ ලංකාවේ තියෙන ස්ථානය IPSTOL. එතනින් ඒගොල්ලන්ට දේශන දීලා වෙනත් රටවල ඇවිල්ලා එතන කුකුලේ ටිකක් උඩට ගියාම තියෙනවා මා දේශන වලට කියලා තියෙන IPST. එතනදී ගොඩක් වෙලාවට ලංකාව ගැන හොඳ අත්දැකීමක් තියෙනවා දෙකීමක් තියෙනවා. ඒ හින්දා ලංකාව අදටත් ලෝක සාමය වෙනුවෙන් අපි ක්‍රියා කරනවා. දෙක තමයි අපි දන්නවා non aligned movement කියලා එකක්. ආලයි. නොබෙදි જાති. ඒ කියන්නේ වමේ කඳවුරටත් නේ, ධනපති කඳවුරටත් නේ, ගරු සිරිමාන්ගේ බණ්ඩාරනායක මෙතිණියගේ සමිත 1976 දී පුළුවන් වුණා නොබෙදි જાතින්ගේ සමුළුව ලංකාවට ගෙනියන්න. ඒක ලංකාව සාමය වෙනුවෙන් තිබුණු ප්‍රධාන පියවරක් ලෙස මම දකින්නේ. 1976 දී සියලුම නොබෙදි જાති ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා විශාල වශයෙන් අපිට ඒ දුන්න දායකත්වයේ හරි වැදගත්. ඒ නිසා දේශීය වශයෙන් ඒ ආවේම අපි විදේශ රටවල විදේශ සාමය වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ඉතින් අද දිනේ ජාත්‍යන්තර සාමය වෙනුවෙන් මේ සංවිධානයට පුළුවන් පැහැදිලිවම හඬක් නගන්න කොහොමද එකතු කරන්න කියන එක. අපි දන්නවා අශෝක අධිරාජ්‍ය සක්විති රජ කෙනෙක් ඉන්දියා. අශෝක අධිරාජ්‍ය පුළුවන් තරම් යුද්ධයෙන් දික්කිරිය කරලා අවසානයේදී අපි දැක්කා අශෝක රජුට ඈත යන සාමණේර හිමිනමක් දැකලා බණ දේශනා කළ අශෝක අධිරාජ්‍යගේ දුවයි පුතයි ශාසනයට ඊකර අපි දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණීමත් එක්ක. ඒ ඉතින් ඉතිහාසයෙන් අපි ඒ ක්‍රියාවන් කරලා තියෙනවා. ඒක හරි වටිනවා. අශෝක අධිරාජ්‍ය නැත්තම් බුද්ධ ආගමක් නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි අශෝක ස්තම්භ බලන්න කියන්නේ. ඒ අශෝක ස්තම්භ වල අදටත් ලියවෙන්නේ මේ කියන බුදුදහම කියන්නේ. ලුම්බිනියට සටන් කරනවා තාම. බුදුහාමුදුරේ පුතන ලුම්බිනියට අදටත් සටන් කරනවා. හරි ක්‍රිෂ්ණාවරි. ඒගොල්ලෝ තනිකර කුඩු ගහන්නේ. ඔබ ලුම්බිනියට කියන්න දකින්නේ නැති. ඒ ලුම්බිනියේ තියෙන බුදුන් ඉපදුන තැනට රෝස පාට කුඩු, රතු කුඩු එක එක ගන්න ඒගොල්ලෝ ඉතින් ඒක තාම හරි ක්‍රිෂ්ණා කියන. නමුත් අපේ ස්වාමීන් වහන්සේලා එතන ඉන්න විශාල දායකත්වයක් දක්වලා ලොකු සටනක් කියනවා. ඉතින් ඒ වගේ සාම්‍ය සඳහා ඉන්දියාවේ විශේෂයෙන්ම අපි දන්නවා නරේන්ද්‍ර සී මෝඩි අධිමැතිතුමා මෑත කාලේදී දැක්කා බුද්ධාම වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් ඉදු කරනවා. මොකද සාමය එක තමයි අපි ඉදිරියට යන්නේ.
ඊළඟට මම කැමතියි කතා කරන්න මගේ දේශනය තුළ ලෝක සාමය වෙනුවෙන් විශාල වශයෙන්ම වැඩ කරන අන්තර්ජාතික සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 වුණා. 1945 වියලා 1948 දෙසැම්බර් මාසේ 10 වෙනිදා අන්තර්ජාතිකව හදනවා UDHR Universal Declaration of Human Rights. ඒක පැහැදිලිවම කියන කරුණු කාරණා තමයි සාමය වෙනුවෙන් කියන හොඳම කරුණු කාරණාවක් තමයි අපිට කියවොත් අපිට දන්න පුළුවන් අන්තර්ජාතික විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියේ තියෙන්නේ මිනිසාට කරු කරන්න. මිනිසාගේ පැවැත්ම සහ නැවත දෙවන ලෝක යුද්ධයක් ඇති නොවේවා යන ප්‍රාර්ථනාවෙන් තමයි මේ කියන 1945 විශ්ව මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තිය ඇමරිකාවේ කැලිෆෝනියා නුවර සෙන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී ජාතීන් 50ක් ඇවිල්ලා අත්සන් කරලා ලංකාවත් එක පිළිගත්ත 1955. ඒ නිසා අපි හැමෝම කැප වෙලා ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කවුන්සිලේ රටවල් 7ක් ඉන්නවා 47ක් ඉන්නවා මේ ඔක්කොම කැප වෙන්නේ සාමය වෙනුවෙන්. හැබැයි සාමයට තියෙන බාධාවන් මොනවද? විශාල බාධාවන් තියෙනවා සාමය වෙනුවෙන්. ඒක ශ්‍රී ලංකාවේ අපි දැක්කා විශාල වශයෙන්ම 2009 කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක් වුණු LTT සංවිධානය විරෝධ හමුදාවන් විසින් ඒවා යුද්ධමය වශයෙන් පරාජය කරත් ඒගොල්ලෝ පරාජය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙනවා ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් කියලා. ඒක ඩෙන්මාර්කේ ඉඳන් දුවන්නේ. ඒක හැම වෙලාවෙම දැන් ලංකාවට ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. මේ ප්‍රෙෂර් එක ඉන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. මානික කවුන්සිල් රැස්වීම වෙනකොට රැස්වීම වලදී ගොඩාක් ප්‍රෙෂර් එක පටේහිර ලව්ව දෙනවා. දැන් හොඳ දෙයක් කියන්න ඕනේ ඇත්තටම. දැන් මේව ලොකු ප්‍රෙෂර් එකක් ආව ඇමරිකා එක්සත් ජනපදයේද නැහැ. අර ඇමරිකා එක්සත් ජනපදයේ ඒගොල්ලන්ගේ නියෝජිතව අසං කරලා අයින් කරගෙන තියෙන මානික කවුන්සිලේ මොකද ඒගොල්ලන්ට ඒකේ සතපාක විශ්වාසය නැහැ. මහත්යට ඒකේ පළවෙනි ටර්ම් එකේදී තියාගෙන කරගත්තා. නමුත් ඉතින් අපි අසං කරන මානව හිමිකම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ලේඛන ඒවා හින්දා අපිට යන්න වෙනවා. දැන් ප්‍රශ්නේ වෙන්නේ මෙදාපාර මානව හිමිකම් කවුන්සිලය ආමන්ත්‍රණය කරමි කිව්වා ප්‍රධාන ප්‍රකාශනය මානව හිමිකම් ආගමසාරිස්තුමා ලංකාව පැත්තෙන් ඒකට උත්තරයක් ආවා විදේශ අමාත්‍යවරයා. ඊට පස්සේ තනි ප්‍රකාශයක් කරා අපි මහා බ්‍රිතාන්‍ය යටතේ අපි රට කරේ මහා බ්‍රිතාන්‍ය තානාපති වෙනම ප්‍රකාශයක් කරලා ලංකාවෙන්නේ ඊළඟට සම අපිට අනුග්‍රහය අපිට එළිව කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ගිහින් හදන යෝජනාවක් කිව්වා. අපි එක පැත්තකින් රුසියාව. අනිත් පැත්තෙන් මහජන චීන සමූහාණ්ඩුව. මේ දෙකේම නියෝජිත වෙන එක දෙයක් කිව්වා. ශ්‍රී ලංකාවට පාඩුවේ ඉඳ දෙන්න. ඒගොල්ලන්ට මේ විදිහට යන්න දෙන්නේ. ඒතර අපිට පේනවා දැන් ලංකාවේ වුණත් සාම්‍ය වෙනුවෙන් කණ්ඩායමක් හඬ නගනවා. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා. යුද්ධයකදී ඒ විච සාධාරණ වෙන ක්‍රියා කරන්න ඕනේ. ඒක තමයි පැහැදිලි. මෙමොරලයිසේෂන්ස් ඒවා හදන්න දෙන්න ඕනේ. ඒ වගේ යම් කිසි අතුරුදහන් නුවන්ගේ කොමිසම වන්දිගේ වීමේ කාර්යාල මේ ඔක්කොම ඉන්ටර්නැෂනල් අපි ක්ලියර් තියෙනවා. ඒ කිසි ඒවා අනිවාර්යයෙන්ම ක්‍රියා කරන්න ඕනේ. හැබැයි අපි දේශීය අමාත්‍යවරයා කිව්ව එක දෙයක් තියෙනවා. යා කිව්ව ප්‍රතිපත්තිවල තියෙක තියෙනවා. ඒගොල්ලෝ කිව්ව දේ තමයි කිසිදු බාහිර පරීක්ෂණයක් නැතුව ලංකාවේ ඒ පරීක්ෂණය කරනවා. ඇත්තට බාහිර පරීක්ෂණය කරනවා. මේක එහා යනවා ඉන්ටර්නැෂනල් ඉන්ක්වයරියක් නම් ඒගොල්ලෝ ඒක මේව කරගන්න බෑ. මොකද 2015 දී අපි සමුදායකත්වයට දැක්කුවා. 31 ඉඳන් දැන් එවිලා තියෙනවා 60 දක්වා 60 වෙනි යෝජනාවක් ඉන්නේ. ආරංචි වෙන විදියට වසර දෙකක් විතර කාලයක්. ඒ ජාතික සංහිඳතාව. ජාතික ඒකාබද්ධතාවය. ප්‍රතිසන්දානය. මෙන්න මේ කියන මාතෘකා ටික හරියට ඇඩ්‍රස් කරොත් ලෝකේ ඕන තැනක අපේ නම ගෙනියන්න පුළුවන්. ඒ සඳහා තමයි මේ එන ක්‍රියාදාමය තුළදී මානව හිමිකම් ක්‍රියාකාරීත්වයත් එක්ක අපි කොහෙටද යන්නේ කියන්නේ. දැන් පලස්තීනය ගැන ගන්න. මේ වෙනකොට පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්න විශාල වශයෙන්ම රටවල් හඬනගා කියනවා. ඕස්ට්‍රේලියාව ඒගොල්ලෝගේ දේශනයේදී ඒගොල්ලෝ කිව්වා. ලංකාවත් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට කටයුතු කරමින් ඉන්නවා. ඒක හොඳයි. නැත්නම් රටකට බෑ තවත් රටක් කියලා මෙහෙම යටත් කරගෙන. අර ඉස්සෙල්ලා කිව්වා වගේ B2 යානා වලින් ආපු. ඒක නෙමෙයි. නියම තලයට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවත් ඉදිරිපත් වෙලා තියෙනවා පලස්තීනය කියන්නේ අමුසෝනක් කරලා තියෙනවා ගාසා තීරේ වෙස්ට් බැංක් සාමි කියන එකේ දකින්නවත් නැහැ. දරුවෝ අමු මැරෙනවා. ඒගොල්ලන්ට ඉන්න කන්න මූලික වශයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
පිළි අරගෙන තියෙන ප්‍රඥප්තිය තියෙන 1960යි අපි පිළි අරගෙන තියෙන ආර්ථික සමාජීය අයිතිවාසිකම් සම්මුතියට තියෙන ඒව වක්කත් කරන්න දෙන්නේ. ඔබට මතකයි ඉතිහාසයේ එක දවසක් හිටපු ජනාධිපතිවරයෙක් වන ආර් ප්‍රේමදාස නැතිතුමා. උතුරේ ඉන්නෝයි කියලා ත්‍රස්තවාදී කණ්ඩායම් ෆුඩ් සප්ලයි එක නතර කරා. හිටපු ඉන්දියාවේ නැසී ගිය රජීව් ගාන්ධි මැතිතුමා ඉන්ටර්නැෂනල් ස්පේස් ලෝ එකක් කඩ කරා. අන්තර්ජාතික ගුවන් නීතිය හම් කළා. ඒ ප්‍රදේශවලට ඇවිල්ලා ඩ්‍රයි ෆුඩ්ස් දාලා ගියා. ඩ්‍රයි ෆුඩ්ස් දාලා ගියා ලියලි ආහාර. එහෙම කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි අපේ ආර්ථික සහ සමාජීය ඒ කියන සෑම දෙයක්ම සංස්කෘතික අයිතිවාසිකම් සමුදය අසංකල තියෙනවා. අපිට දැන් නිරාහාරව තියෙන කිසිම જાතියක් නිරාහාරව තියෙන්නේ නැහැ. යුද කාලේ ක්ලියර් ඒරියාස් තිබ්බා අන්ක්ලියර් ඒරියාස් තිබ්බා. මට මුලතිවල ඉන්න රාලි ප්‍රාදේශීය ලේකම් හම්බුණා. මං එව කොහෙද? සර් මම හිටියේ ක්ලියර් ඒරියායි. මෙහෙන් ලොරි 80ක් එවනවා. පිට ලොරි 80ක් එවනවා. ගහගෙන යන්නේ UN එකේ මිෂන් එකේ කොලිය ගහගෙන යන්නේ. බැඳදී 70ක් කොල්ල කනවා. ඒ ටික 10යි යන්නේ. ඒගොල්ලන්ට පින්නන්න ඕනේ ආහාර ඉලියක් තියෙනවා. මෙන්න මේවා සාක්ෂිතුමව කියන්නේ මොකද මට කර ප්‍රකාශය ප්‍රාලි වරය ඉන්නවද ජීවත් වෙන්නේ. ඒ ඉඳලා විවිධ බාහිරව ඒකේ බාහිර වෙන දේවල් තියෙනවා. බාහිර වෙන දේවල් තියෙනවා අභ්‍යන්තර වෙන දේවල් තියෙනවා. මට 2013 දී හම්බුණා මන්නාරමේ හිටපු බිෂප් රායප්පු ජෝසප් නැතිතුමා. එයා අග කරදුවා වඩින්නේ. මම එයාව හම්බුණා. එයා මට කිව්වා පොතක් දීලා. මෙන්න මේ කියන අය නේ. මෙන්න මේ කියන අය අතුරුදහන්. ඒ ලිස්ට් එකක් දුන්නා. දැන් ඒ ලිස්ට් එක අපි අරන් ගිහලා හියුමන් රයිට් කොමිෂන් එකේදී බලලා හොයන්න. ඒකෙන් භාගයකට වඩා කැනඩාවේ ඉන්නවා. මෙහි දාලා අරේ ලංකාවට බාධා දාන්න. ඇත්තටම ඒගොල්ලෝ මූලික වශයෙන්ම මම බයනතු කියන ලිස්ට් එක ගැන ඒ ලිස්ට් එක ගත්තට පස්සේ ඒ ලිස්ට් එකේ කැනඩාවේ ඊමි පැතිලෙන ඒගොල්ලෝ නඩු දාලා අසයිලා. ඉතින් මේක පාවිච්චි කරලා දියා. කැනඩාව අපිට එරෙහිව ගෙනාවා. බිල් 101 බිල් 101 දී කිව්වේ මොකද්ද? අපි සමූල ඝාතන කරලා දිනනවා කියලා. සමූල ඝාතන කරලා දිනනවා කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කැනඩාවේ අපි ලෝයිස්ට් කියලා සටන් කළා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. ලංකාව කිසිම සමූල ඝාතනයක් කළා නැහැ කියන්නේ. ඒ වගේ මේ යන සාම්ක්‍රියාවලිය කඩන් හැම රජයක්ම ගෙනින්නේ කඩන්නේ. අන්න ආචාර්ය නවනීත පිළිලේ. අලුත්ම වාර්තාව 16 වෙනිදා සැප්තැම්බර් 2025 නිකුත් කළා. කොහොමද ගාසා තීරේ වෙස්ට් බැංක් එකේ ඒ කොටස් වල සමූල ඝාතන කරලා තියෙන්නේ කියන්නේ. නමුත් ඉතින් ඒගොල්ලෝ එහෙම බය නැහැ එහෙම කරලා කියලා. ඇයි? මොනවා වුණත් නිව්යෝක් වලින් යෝජනා ගියා ආරක්ෂක කවුන්සිලේදී ඇමරිකාවේ ඒගොල්ලෝ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරා. මේ සිස්ටම් එකේ ඇතිදී මොකක්ද?